ආයුබෝවන් යාළුවනේ. අද මම අරගෙන ආවේ හැමෝම පාවිච්චි කරන YouTube app එකේ ගොඩක් දෙනෙක් තාමත් හරියටම දන්නේ නැති. හැබැයි දැනගත්තොත් ඔයාගේ වැඩ ගොඩක් ලේසි කරන සුපිරිම රහස් ෆීචර්ස් 5ක් ගැන. වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. අංක 1. අපි සාමාන්‍යයෙන් YouTube බලද්දී ඇප් එකෙන් අයිනුනොත් වීඩියෝ එක නතර වෙනවනේ. හැබැයි YouTube ප්‍රීමියම් පහසුකමක් දැන් අපිට දීලා තියෙනවා. මේකෙන් ඔයාට පුළුවන් YouTube එකේ වීඩියෝ එකක් ප්ලේ වෙන ගමන් ඒක ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ අයිනකට කරලා වෙන ඕනෑම වැඩක් කරන්න. ඒ කියන්නේ WhatsApp chat කරන ගමන් හෝ Facebook යන ගමන් කිසිම බාධාවක් නැතුව වීඩියෝ එක බලන්න පුළුවන්. අංක 2. හිතන්න ඔයා ඉන්නේ ගොඩක් සද්දබද්ද තියෙන කලබලකාරී තැනක කියලා. වීඩියෝ එකක කියන දේ ඇහෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහින් මෙන්න මේ ෂෝ ට්‍රාන්ස්ක්‍රිප්ට් කියන එක දෙන්න. එතකොට වීඩියෝ එකේ කතා කරන හැම දෙයක්ම මේ විදිහට අකුරෙන් අකුර ලියවිලා එනවා. ඔයාට සද්දේ අහන්නේ නැතුවම වීඩියෝ එකේ තියෙන දේ කියවලා තේරුම් ගන්න මේක ගොඩක් වටිනවා. අංක 3. පැයක විතර දිග වීඩියෝ එකක වැදගත්ම කෑල්ල තියෙන්නේ මැද හරියේ නම් යාළුවෙක්ට ඒක යවද්දී විනාඩි 15න් බලන්න කියලා කියන්න ඕනේ නෑ. වීඩියෝ එකේ බලන්න ඕනි තැන නවත්තලා ෂෙයා අයිකන් එක දීලා ඉහළ තියෙන ටයිම් සලකුණ ඔන් කරලා යවන්න ඕනි කෙනාට ෂෙයා කරන්න. එතකොට යාළුවා ලින්ක් එක ක්ලික් කළ ගමන් වීඩියෝ එක ප්ලේ වෙන්නේ හරියටම ඔයා යවපු තැන. අංක 4. ඔයාට හිස්ට්‍රි එකේ සේව් වෙන්නේ නැතුව වීඩියෝ බලන්න ඕනේ නම් ඔයාගේ ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරලා එතන account කියන එක දීලා turn on incognito කියන එක දෙන්න. මේක ඔන් කරලා බලන කිසිම දෙයක් search history එකේවත් watch history එකේවත් කොහෙත්ම සේව් වෙන්නේ නැහැ. වැඩේ ඉවර වුණාම ආයෙත් ඒක turn off කරගන්න පුළුවන්. අංක 5. ඔයා ආසම සින්දුවක් හරි වීඩියෝ එකක් හරි ඉවර වුණාම ආයෙත් ප්ලේ කරන්න ඕනි නම් ෆෝන් එක අල්ලලා ඉන්න ඕනි නැහැ. වීඩියෝ එකේ settings වලට ගිහින් more settings වල තියෙන loop video කියන එක ඔන් කරන්න. දැන් වීඩියෝ එක ඉවර වුණු ගමන් ඔටෝමැටික්ම ආයෙත් මුල ඉඳන් ප්ලේ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ට්‍රික්ස් 5 ඔයාට වැදගත් වුණා කියලා මං හිතනවා. ඔයා කලින් දැනගෙන හිටපු නැති එක මොකක්ද කියලා පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් සුපිරි දේවල් දැනගන්න අනිවාර්යෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්. සුබ දවසක්.